සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම රන්සන ජයකොඩි. Java Institute for Advanced Technology කොළඹ branch එකේ චීට බැච් එකේ. අද මම කතා කරන්න යන්නේ අපේ web programming one subject එකේ e-commerce web application development video series එකේ 9 වෙනි වීඩියෝ එක ගැන. අද මම කියලා දෙන්න යන්නේ අපේ web එකෙන් කොහොමද sign out වෙන්නේ කියලා සහ ඒකේ coding part එක ගැන. ඉස්සෙල්ලාම අපි අපමු අපේ VS Code එකේ header.php ෆයිල් එකට මම මේ ෆයිල් එක කලින් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒ නිසා මම ඩිසයින් ගැන පැහැදිලි කරන්න යන්නේ මෙතනදී මම sign out span එකට on click එකක් දාගෙන තියෙනවා. sign out function එක call වෙන්න විදියට හදාගෙන තියෙනවා. මේක ක්ලික් කරාම අපේ sign out function එක call වෙලා sign out process එක හරහා user sign out වෙනවා. දැන් අපි බලමු අපේ script file එක. මේ තියෙන්නේ අපේ sign out එක. මේකෙදි ඉස්සල්ලාම ajax request එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ajax request එක analyze කරන part එක කරලා තියෙනවා. වෙනදා වගේම request එකේ already state change එක anonymous function එකකට assign කරලා ඒ function එක ඇතුලේ if block එකක් දාලා තියෙනවා. if block එකේ conditions විදිහට request එකේ ready state එක 4ට equal ද සහ request එකේ status එක 200ට equal ද කියලා check කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒක ඇතුලේ response කියන variable එක හදාගෙන request එකේ response text එක assign කරගෙන තියෙනවා. ඊට පස්සේ if block එකක් දාලා condition එක විදියට response එක success කියන text එකට equal ද කියලා check කරලා තියෙනවා. condition එක true නම් sign out successfully කියන message එක alert වෙනවා. ඊට පස්සේ window එක reload වෙනවා. ඊට පස්සේ මම request එක open කරලා තියෙනවා post method එකෙන් sign out process.php කියන file එකට. ඊට පස්සේ මම request එක send කරලා තියෙනවා. දැන් අපි බලමු අපේ sign out process file එක. මෙතනදී මම session start එකක් දාගෙන තියෙනවා. කලින් වීඩියෝ එකේදී කිව්ව විදිහටම අපි session start එකක් දාගන්නේ වෙන කොහේ හරි process එකක set කරපු data මේ file එකේදී access කරන්න පුළුවන් වෙන්නයි. ඊට පස්සේ මම මෙතන if block එකක් දාගෙන තියෙනවා. ඒකේ condition එක විදිහට session new කියන එක set කරලාද කියලා check කරලා තියෙනවා. මේකෙන් සරලව ගන්නේ user log වෙලාද කියලා check කරගන්න එක. ඊට පස්සේ මම if block එක ඇතුලේ session new කියන එක null කරගෙන තියෙනවා. ඊට පස්සේ මම session එක destroy කරගෙන තියෙනවා. මෙතනදී සරලව වෙන්නේ අපේ session එක destroy වෙලා user sign out වෙන එක. ඊට පස්සේ success කියන එක echo කරගෙන තියෙනවා. මෙච්චරයි coding part එක අපිට අද කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු අපේ sign out එකේ demo එක. මේ විදිහට අපේ මේ විදිහට user පෙන්වනවා log වෙලා තියෙනවා hi රන්සන කියලා. ඊට පස්සේ sign out button එක එපුවම මේ විදිහට sign out successful කියලා message එකක් අපිට එනවා. ඔහොම තමයි එතකොට අපි sign out වෙන්නේ සරලව. අද මම ඔයාලට කියලා දුන්නේ ওই ටික. මම හිතනවා මම පැහැදිලි කරපු එක ඔයාලට පැහැදිලි ඇති කියලා. thank you හැමෝටම සුබ දවසක්.